හලෝ ඉතින් අද මම ගොඩක් කාලෙකින් ප්ලේ කරන්නේ chess.com කියන ගේම් එක. ඉතින් මට ප්‍රතිවාදී හම්බෙලා තියෙන්නේ ප්‍රංශ දාදිකේ. ඉතින් ඔයාලට මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්ත පුළුවන් ඔයාලට මේ ගේම් එක ප්ලේ කරන්න. ඉතින් මේක පොඩ්ඩක් මොලේ පාවිච්චි කරලා කරන්න තියෙන ගේම් එකක්. ඉතින් ගොඩක් කාලෙකින් තමයි මම මේ ගේම් එක ප්ලේ කරන්නේ. බලමු මට මේ ගේම් එකේ දිනන්න පුළුවන් වේද කියලා. ඉතින් මේ ගැන අපි ඉස්සරහදී කතා කරමු මගේ ගේම් එකේ තියෙන මේ ෆීචර්ස් ගැන. මේ බිත්තුන්ගේ නම් මොනවද ඒව ගැන පොඩ්ඩක් ඉස්සරහදී කතා කරමු. මේ පළවෙනි මේ මම ෂෝට් වීඩියෝ එකක් විදියට දාන්නේ මේ වීඩියෝ එක. ඉතින් මගේ channel එකත් එක්ක ඔයාලා රැඳී ඉන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් මේක මගේ පළවෙනි වීඩියෝ එක නිසා ගේම් සම්බන්ධ මගේ පළවෙනි වීඩියෝ එකකින් හින්දා ඉතින් මම ඔයාලට කියනවා මේකත් එක්ක රැඳී සිටින්න කියන එක. ඉතින් අපි බලමු මට මොනවද කරන්න පුළුවන් කියන මේ වීඩියෝ සීරීස් එකෙන්. මම ඉතින් බලමු මම මේකදී මේ ගේම් එක දිනන්න තමයි උපරිම try කරන්නේ. බලමු මට ඔක දිනන්න පුළුවන්ද බැරි කියන එක ඔයාලා බලන් ඉන්න. ඉතින් ඒක තමයි මම ඔයාලෙන් බලාපොරොත්තු වෙන්නේ. ඕකේ දැන් ඉතින් මොනවාර ඒ කියන්නේ මේ ඔයාලා දන්නවා අතන ඉන්නේ කින් කියන එක කින්ව හිර කරන එක තමයි මේ ගේම් එකේ සීන් එක. ඉතින් අපි බලමු මට කින්ව හිර කරගන්න පුළුවන්ද කියලා. රයිට් ඉතින් මේක හරි මොලින් ගහන්න ඕන ගේම් එකක්. ඔයාලා හැමෝම දන්නවා මේ ගේම් එක ගැන. ඉතින් මේකේදී නොදන්න කට්ටියත් මේ වීඩියෝ එක බලනවා නම් අපි ඉස්සරහට මේ ගේම් එක ගැන කියන්නේ චෙස් ගේම් එක ගැන පොඩි විස්තරයක් ඉස්සරහට මම කතා කරන්නම්. ඉතින් ඔයාලා මේ ගේම් එකට කැමති නම් ලයික් කරලා සපෝට් කරන්න මගේ channel එකට. මගේ channel එක ඇත්තටම දැන් අවුරුදු එකමාරක් විතර වෙනවා travel videos කරලා ඒක තාම grow up වෙලා නැහැ. ඉතින් මගේ සිලෝම් රොම්ස් කියලා තියෙනවා ඉංග්‍රීසි channel එකක්. ඒකටත් support එකක් දෙන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. ඉතින් ඒ support එක දුන්නොත් මට ලොකු වටිනාකමක් ලැබෙනවා. මේ YouTube career එකේ මට ජීවිතේ ගේමක් ගහ ගන්න පුළුවන් කියන සීන් එක. ඉතින් පොඩ්ඩක් support එකක් දෙන්න. ඉතින් ඔයාලට හිතනවා නම් මම හොඳ වීඩියෝස් හදනවා කියලා. හරි ඉස්සරහට මම කියන්නේ මගේ YouTube channel එක check කරලා මගේ වීඩියෝස් හොඳයි නම් මට support එකක් දෙන්න කියන එක තමයි මම ඔයාලට කියන්නේ. ඉතින් හරි තමයි වීඩියෝ එක. ඉතින් අපි කරන් යමු මොකද වෙන්නේ කියන එක සීන් එක මේකේ. හරි දැන් මෙයා මේක කරනවා. එයා මොකද්ද කරන්න බලන්න කියලා මට මේක පෙරදුනොත් ඒකත් මම ඔයාලට මේක දානවා. ඊළඟ එකේදී අපි දිනන්න මට ඔයාලගේ වීඩියෝස් වල දැන් එයා එකයි තප්පර හැබැයි මේකේ ටයිම් එකයි ඇත්තටම විනාඩි 3ක වීඩියෝ එකක් මේක. ඉතින් ඔයාලා මේකෙදී ටයිම් එකත් ඇත්තටම වැදගත් වෙනවා. මේ ගේම් එක දිනන්න ඒ වගේම මොලෙත් වැදගත් වෙනවා. ඉතින් බලමු එයාගේ මොලේද මගේ මොලේද වැදගත් වෙන්නේ මේ වෙලාවේ කියන එක. අගේ queen මට attack කරයිද දන්නේ යා. මං හිතන්නේ එයා attack කරත් එයාට ලොකු chance එකක් තියෙනවා. ඉතින් හරි අවුලක් නැහැ. බලමු එයා උපරිම මට කීම දෙන්නද හදන්නේ කියලා. බලමු එයා දැන් මට support කරයි එමා මෙතෙන්න දානවා. බලමු එයා මොකද්ද කරන්න හදන්නේ කියලා. ප්‍රංශ ජාතිකයේ කරන ගේම් එක බලමු. ප්‍රංශ ජාතිකයට මට වඩා බුද්ධිමය හැකියාවක් තියෙනවද මට ගේමක් දෙන්න කියන එක. රයිට් හරි මම ප්‍රංශ ජාතිකයට ෂොට් එකක් දෙන්න try කරනවා මෙහෙම. ප්‍රංශ ජාතිකයා මොකද්ද කරන්න කියලා අපි බලමු. රයිට් හරි ප්‍රංශ ජාතිකයේ හරි queen ට ෂොට් එකක් දෙන්න ලෑස්ති. හැබැයි queen එයා අයින් කරගයි කියන එක අපි බලමු මේකේ. ඕකේ රයිට් එයා මෙතෙන් යවනවා. හරි queen ට ෂොට් එක වැදුනා. එතකොට දැන් queen ෂොට් එක වැදිනවා කියලා එයා දන්නවා. දැන් ඒ කියන්නේ king track වුණා. හරි රයිට් කියන එක එයා දන්නවා. එතකොට king ට ෂොට් එක වැදුනා කියන එක එයා දන්නවා. රයිට් හරි ඊට පස්සේ එයා attack කරන්න හදනවා මට. එයාගේ attack එයාගේ ප්‍රබලම සමාජිකය තමයි queen ට ෂොට් එක වැදුනා. වැඩක් නෑ. හරි එයා මටත් queen ගේ හරි කමන්නේ දෙන්නම් මට ෂොට් එක කියන එක එයා ගත්තා. හැබැයි එයාගේ ටයිම් එක පොඩ්ඩක් අඩුයි. අර කරන්න දෙයක් නෑ. අර මට ගේමක් දෙන්න බෑ කියන එක මම දන්නා. මේ ගේම් එක මම දිනනවා. ඒක මම 100ට
200ක් දන්නවා ගේමක් ගන්න පුළුවන් කියන එක. බලමු මොකද්ද වෙන්නේ කියන්නේ. හරි එයාට පුළුවන් මට ගේමක් දෙන්න. මම හිතන්නේ එයාට මට ගේමක් දෙන්න පුළුවන් කියන එක. මම හිතන්නේ එයා පරිදිනවා මේ ගේම් එක. right. එතන පොඩි අවුලක් වුණා. එයාට chance එකක් තිබුණා මම කපා ගන්න. ඒත් එයා හැම කරගත්තේ නෑ. දැන් එයා මෙතෙන් මේ normal සොල්දාදුවෙක් කාවොත් එහෙම ඔයාලා දන්නවා. එයාලා සාමාන්‍ය queen කෙනෙක් වෙනවා කියන එක. බලමු එයාට එහෙම කරගන්න පුළුවන් වෙයිද? ටයිම් තප්පරයයි තියෙන්නේ. හරි. වැඩක් නෑ. එයා පරිදිනවා ටයිම් අවුට් වුණා. හරි. ඔන්න ඔක තමයි ගේම් එක. ඉතින් ඔයාලා කැමති නම් මේ ගේම් එක. ඉතින් මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා සපෝට් කරන්න මට. අපි මේ වගේ වීඩියෝස් තවත් ගොඩක් කරමු. එහෙනම් හැමෝටම ජයෙන් ජය.